සුබ දවසක් දුවේ පුතේ. අපි අද සාකච්ඡා කරන්නේ 2021 2022 අවුරුදු වල ඇවිල්ලා තියෙන සාමාන්‍ය පෙළ විභාගයේ භාග ගැටලුව සම්බන්ධයෙන්. එතකොට පුතේ මේකත් ඇවිල්ලා තියෙන 2019 ගැටලුවේ අපි සාකච්ඡා කරද්දී අපිට හම්බුණා ප්‍රතිලෝම සමානුපාත කොටසක් ඇවිල්ලා තියෙනවා. 2020 අපිට එහෙම එකක් තිබ්බේ නැහැ. ආයේ 2021 අවුරුද්දේ ගැටලුවේ ප්‍රතිලෝම සමානුපාත කොටසක් එක තමයි භාග ගන්න අපිට දීලා තියෙන්නේ. අපි බලමු ගැටලුවට ගිහිල්ලා කොහොමද මේ ගානත් අපි හරි විදිහට හදන්නේ කියලා. ඔයාලා ගාන කියව ගන්න. මේක කියනවා එක්තරා ආයතනයක නිපද වූ සුවඳ විලවුන් වර්ගයක තොගයකින් 5න් 2ක් වෙළඳ සැල සඳහාද 8න් 3ක් අපනයනය. අපනයනය කරනවා කියන්නේ පිටරට යවන්න වෙන් කරනවලු. හරි අපි මේකේ රූප සටහනක් එක්ක යන්. හැබැයි මෙතන තියෙන ප්‍රශ්න පුතේ තනි රූප සටහනක අපිට මේක ඇඳගන්න චුට්ටක් අපහසුයි. හරි. දැන් බලන්න මම මුළු තොගයෙන් 5න් 2ක් වෙළඳ සැල සඳහා ඔන්න පුතේ මම මේක බෙදනවා කොටස් 5කට. ඔන්න කොටස් 5කට බෙදුවා. එතකොට මේකෙන් 5න් 2ක් මෙන්න මේ ටික වෙළඳ සැල සඳහා මෙයාලා යොදවා ගන්නවා. හරිද? ඊළඟට 8න් 3ක් අපනයනය සඳහා යොදවනවා. දැන් පුතේ 8න් 3 මම මේකේ මඳින්න යන්නේ මේකේ මැද ඔයාලට පැටලෙනවා රූප සටහන. හරි? මම මේකම මේ සයිස්ම එකක්. හරි? මේ මුළු ප්‍රමාණයම තමයි අදින්නේ. 8න් 8ට බෙදමු. 1 2 3 4 5 6 7 8යි. 8න් 3ක් මෙන්න මේ ටික. 8න් 3ක් අපනයනය කරන්න ගන්නවා. ඔන්න පුතේ මේ මුළු ප්‍රමාණයම තමයි මුළු ප්‍රමාණයෙන් 5න් 2ක් වෙළඳ සැල් වලට මුළු ප්‍රමාණය 8න් 3ක් අපනයනය කරන්න මෙයාලා ගන්නවා. ඔන්න රූප සටහන. බලන්න රෝමිලක් අයක වෙළඳ සැල් සඳහා සහ අපනයනය සඳහා වෙන් කරන ලද ප්‍රමාණ මුළු තොගෙන් කපන භාගයක්ද කියලා අහනවා. පළවෙනි කොටස ඉතාම සරලයි. එතකොට පුතේ වෙළඳ සැල් වලට දීලා තියෙනවා 5න් 2ක්. ඉතිරියෙන් කතාවක් මුකුත් මේකේ නෑ. ඉතිරියෙන් 8න් 3ක් අනම්මන මුකුත් නෑ. අපනයනය කරලා තියෙනවා 8න් 3ක්. එතකොට ඔන්න ඔය දෙක අපි එකතු කරන්න ඕනේ. භාග සංඛ්‍යා දෙකක් එකතු කරන්න තියෙන්නේ හරය සමාන කරගන්න ඕනේ. නැත්නම් පොදු හරයක් ගන්න ඕනි. මම මේක හරය සමාන කරන්නම්කෝ. පොදු හරයක් කරන්න ටක් ගාලා ගන්නත් පුළුවන්. අවුලක් නෑ කොහොම කළා. අපිට මේ දෙකේ හරය 40ට සමාන කරන්න පුළුවන්. එතකොට මම මේක 5න් ගුණ කළා, මෙයත් 5න් ගුණ කළා, මේක 8න්, මේක 8න්. අපිට උත්තර එනවා 40න් 16 ධන 40න් 15. 40න් 31ක් මුළු සුවඳ විලවුන් ප්‍රමාණය කොටස් 40කට බෙදුවොත් ඒකෙන් 31ක් මෙන්න මේ වැඩ දෙකට මෙයාලා යොදවනවා. හරි? ඕක තමයි කියන්නේ. 40න් 31ක් මේ ටිකට යනවා. හරි. ඊළඟට රෝමි ලක්ෂණ එක තමයි ඒක. 2. ඉතිරි සුවඳ විලවුන් ප්‍රමාණයෙන් 3න් 1ක් ආයතනයේ විකුණ ගන්න තියා ගන්න ඕනේ. ඉතිරි ප්‍රමාණයෙන් 3න් 1ක්. ඔන්න ඉතිරියෙන් කතාව ආවා. හරි? ඉතිරි ප්‍රමාණයෙන් 3න් 1ක් තියා ගන්නවලු. එසේ තබා ගැනීම සුවඳ විලවුන් ප්‍රමාණයේ වටිනාකම රුපියල් 6000ක්. මෙයාලා ෂොප් එකේ විකුණන්න තියා ගන්න මේ සුවඳ විලවුන් ප්‍රමාණයේ වටිනාකම රුපියල් 6000ක් කියලා කියන්නේ. හරි? එහෙනම් මුළු සුවඳ විලවුන් ප්‍රමාණයේ වටිනාකම අපිට ගන්නවා. දැන් පුතේ බලන්න කතාව. දැන් මේකේ ඉතිරි ප්‍රමාණය 40න් 31ක් මේ වැඩ දෙකට ගියාට පස්සේ ඉතිරිය අපිට ගන්න පුළුවන් නේද? 40න් අඩු කළා අපි 40න් 31ක්. ඉතිරි අපිට එනවා 40න් 9ක් කියලා. මුළු සියුඳ එක අඩු කරන්න දෙයක්වත් නැහැ. උත්තරේ ගන්න පුළුවන් 40න් 9යි. හරි? එතකොට ඔන්න ඕකෙන් ඔය 40න් 9යෙන් 3න් 1ක් තමයි එයාලා තියාගන්නේ. එයාලා ආයතනයේ. එතකොට 40න් 9යෙන් 3න් 1ක් කියන්නේ මේ දෙන සුළු වෙනවනේ 3ට 3 ඒවා 1යි 9ට 3 ඒවා 3යි. 40න් 3ක් තමයි මෙයාලා තියාගන්නේ මෙයාලා ෂොප් එකේ පාවිච්චියට. මෙයාලගේ එකේ විකුණන 40න් 3ක් තියාගන්නවා. එතකොට පුතේ ඔය 40න් 3 වටිනාකම තමයි රුපියල් 6000ක් කියලා කියන්නේ. 40න් 3 වටිනාකම 6000ක්. හරි ලේසියිනේ වැඩේ. මම මෙතනින් හදන්නම්. 40න් 3ක් කියලා කියන්නේ 6000යි නම්. බලන්න එකම විදිහට යන්නේ.
40න් එකක් කියන්නේ කීයද කියලා අපි හොයාගන්න ඕන. 3ක් කියන්නේ 6000 නම් 40න් එකක් කියන්නේ 6000 බෙදුවා 3. උත්තරය අපිට එනවා 2000යි කියලා. හරිද? 40න් එකක් කියන්නේ 2000යි. එහෙනම් මුළු ප්‍රමාණය කියන්නේ 40න් 40යි. එකක් 2000 නම් 40ක් කීයද? එකක් රුපියල් 2000 නම් 40ක ගාන අපිට එනවා රුපියල් 80000යි කියලා. ඔන්න වැඩි. රුපියල් 80000යි මුළු සුවඳ විලවුන් ප්‍රමාණය වටිනාකම වෙන්නේ. මෙයාලා තියාගත් එකේ වටිනාකම 6000 නම් මුළු එකේ වටිනාකම රුපියල් 80000ක් කියලා මෙන්න මේ සුළු කිරීමෙන් අපිට ගන්න පුළුවන්. හරි. අන්තිම කොටසට යන්කො ඔන්න අර ප්‍රතිලෝම සමානුපාත ගාන. දැන් තමයි සෙට් වෙන්නේ. හරි. ඉහත සුවඳ විලවුන් තොගේ නිපදවීම සඳහා සේවකයන් 12 දෙනෙකුට දින 7ක් යනවලු. හරි. හදිස්සි ඇනවුමක් හේතුවෙන් මේ තොගේ වගේ දෙගුණයක් දින 8කදී නිපදවා ගැනීමට අවශ්‍ය වේ නම් ඒ සඳහා මෙවැනිම සේවකයන් කී දෙනෙක් අමතරව යෙදවිය යුතුද? ඔන්න පුතේ අර 2019 වචනයක් තිබ්බ මම ඔයාලට කිව්ව ගාන කරද්දි වැඩිපුර කියලා. මේකෙත් වචනයක් තියෙනවා අමතරව කියලා. ඔන්න වචන. හරි. අමතරව කීයක් යොදවන්න ඕනද කියලා අහන්න. ඔය වචනේ හොඳට කල්පනාවෙන් තියාගන්න. අමතරව යොදවන්න ඕනි ගාන. අපි බලමු. දැන් අර ක්‍රමයට අපි හදාගෙන යමු. ප්‍රතිලෝම සමානුපාත ගණන් හදන විදිහ. B කොටස. හරි. එතකොට මේ තොගේ නිපදවන්න මිදි ගණන්නේ මිනිසුන් ගණන දින ගණන සමානයි මිනිස් දින. මිනිසුන් 12 දෙනෙකුට දින 7ක් යනවලු. එතකොට පුතේ මේ වැඩේ විශාලත්වය මිනිස් දින 84යිනේ. 12 වරක් 7 84යි. හරිද? මේ තොගය වගේ දෙගුණයක් වෙන වැඩක්. ඒ කියන්නේ මේ වගේ ඩබල් වෙන වැඩක්. ඒ කියන්නේ මිනිස් දින 84ක් යනවනේ මේ තොගේ හදන්න. ඒ වගේ දෙගුණයක වැඩක්. දෙගුණයක් කියන්නේ මේක අපි ගුණ කරන්න ඕනේ දෙකෙන්. 84 දෙකෙන් ගුණ කරලා බලන්නකො කීයද දෙන්නේ? 168යි. මිනිස් දින 168ක වැඩක් මෙයාලට සෙට් වෙනවා කරන්න කියලා දින 8කදී නිපදවන්න ඕන. හදිස්සි ඕඩර් එකක්. හරි. මේක දින 8කදී නිපදවන්න ඕනේ. අවශ්‍ය වෙන මිනිස්සු ගාන අපි මුලින් හොයාගමු. මේ ඕඩරය දින 7කදී කරන්න මිනිස්සු 12ක් ඕන. මිනිස්සු 12 දින 7කදී මෙච්චර වැඩ කරනවා. ඒ වගේ දෙගුණයක් විශාල ඕඩරයක් දින 8කදී කරන්න ඕනේ මිනිස්සු ගාන අපි පටස් ගාලා හොයාගමු. එතකොට අපිට එනවා 8යි x සමානයි 168යි 8ෙන් බෙදුවා x අපිට එනවා 21යි කියලා. ඔන්න මිනිසුන් ගණන 21ක් කියලා ආවා. හරිද? දවස් 8කදී මේ වගේ දෙගුණයක වැඩක් මෙයාලා බාර දෙන්න ඕන නම් කරලා එයාලා මිනිස්සු 21 දෙනෙක් යොදවන්න වෙනවා. හැබැයි අර මං කියව වචනයක් ගැන. මොකද්ද? අමතරව කී දෙනෙක් යොදවන්න ඕනද කියලා අහන්න පුතේ. එතකොට දැනට මෙයාලා ගාව මිනිස්සු ඉන්නවා 12ක්. මිනිස්සු 21ක් ඕනේ මේ වැඩේ කරන්න. එතකොට අමතරව යොදවන්න ඕනි ගාන අපිට හදා ගන්න පුළුවන් 21 අඩු කරන්නට ඕනේ 12ක්. 21න් 12ක් අඩු කරන්න. උත්තරේ එනවා 9යි කියලා. අමතරව මිනිසුන්. අමතරවනේ අහන්නේ. ඔව්. අමතරව එතකොට 9 දෙනෙක් යොදවන්න ඕනි මේ ඕඩර් එක දවස් 8කදී ඉවර කරලා බාර දෙන්න නම්.